ඉතින් ඔයාලට පේනවා ඇති මේ දැල්ල රතු පාට මේ නාගහක් වගේ දළු ඇවිල්ලා තියෙන ගහ. මේක තමයි කියන්නේ යකුල් මරන් ගහ කියලා. ඉතින් සිංහරාජ ප්‍රදේශයේ හැදෙන ශාකයක් තමයි මේට අවුරුදු 4මාරකට විතර කලින් මම ගෙනල්ලා පූජා කරලා රෝපණය කරපු ශාකයක්. මේක හරිම දුර්ලභ ශාකයක් පරිසම් කරන්න ඕන. ඉතින් අපේ වර්තමානයේ පිරිස යකඩ මරන් කියලා හඳුන්වන ඇටෝනියා ශාකය විදේශ රටකින් ලංකාවට ගෙනල්ලා රෝපණය කරපු ශාකයක්. මේක තමයි රජ කාලේ යකුල් මරන් නැත්තම් යකඩ මරන් කියන යකඩ මරන් වලට වඩා මේකේ හරි නම යකුල් මරන්. ඉතින් ඉහළ මේ ප්‍රභූවරුන්ගේ ආයුධ නිර්මාණය කිරීමට ඒ කියන්නේ රජවරුන්ගේ සෙන්පතිවරුන්ගේ ආයුධ නිර්මාණය කිරීමට පාවිච්චි කරද්දී ඒ පාවිච්චි කරන පන්නරය ලබන් කියන්නේ පන්නරය කියන්නේ රජවරු සහ සෙන්පතිවරු පාවිච්චි කරන ආයුධ ටිකක් වඩා ශක්තිමත් විදිහට හදන්න ඕනනේ. ඉතින් ඒවා පන්නරයට පාවිච්චි කරන කියන්නේ මේ ගහේ දැන් මම හරි සරල පැහැදිලි කරන්නම්කෝ. මේ ගහේ විශාලවට හැදෙන ගස්වල අරටුව දාලා පුච්චද්දී එන ගිනි දැල්ල තද රතු පාටයි. ඉතින් ඒ තද රතු පාට මේ ගිනි දැල්ලෙන් තමයි රජවරුන්ගේ සෙන්පතිවරුන්ගේ ආයුධ මේ පන පොවන්න පාවිච්චි කරලා තියෙන එක තමයි මේකට යකුල් මරන් කියලා කියන්නේ. ඉතින් හරි දුර්ලභ ශාකයක් සිංහරාජ පැත්තේ තේ පැතිවල තෙත් කලාපයේ හැදෙන ශාකයක්. ඉතින් අද බොහෝ මේ පිරිසක් නොදන්න ශාකයක්. ඉතින් මේක හරිය දැන් මේ බොහොම පොඩි පැලයක් හිටෙව්ව සාමාන්‍ය අඩියකටත් වඩා කොට මේ සෑහෙන කුඩා පැලයක් මේක මේ ස්වාමීන් වහන්සේ නමක් රෝපණය කරේ. මම ගෙනල්ලා පූජා කරලා මෙතන මේ සුසීම ස්වාමීන් වහන්සේ බල්ලා මේ රෝපණය කළා. දැන් මේ ගහ මට වඩා පොඩ්ඩක් අඩියක් විතර උසට මේක හැදිලා තියෙනවා. හිතන්නකෝ අවුරුදු 4මාරක් ගිහිලා තාම මෙච්චරයි ලොකු වෙලා තියෙන්නේ. බොහොම හිමීට හැදෙන මේ ශාකයක් අර නාගස් වගේ හරීම මේ හිමීට තමයි මේ ගහ හැදෙන්නේ. ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එකෙන් මේ ගේන්න හිතුවේ මේ යකුල් මරන් ශාකය ඔයාලා මතක තියාගන්න රජ කාලේ රජවරුන්ගේ සහ සෙන්පතිවරුන්ගේ ඇතුළු ප්‍රභූ අමාත්‍යවරුන්ගේ ආයුධ නිර්මාණය කිරීමට ආයුධ පණ පෙවීමට පාවිච්චි කරපු ශාක වර්ගය. කියන්නේ මේ ගහේ තියෙන වේලපු අරටු ලී වලින් එන ගිනි දැල්ල තද රතු පාටට හුරු ගිනි දැල්ලක් තමයි මේ යකුල් මරන් ලීයෙන් එන්නේ. ඉතින් ගිනි දැල්ල පාවිච්චි කරලා තමයි ආයුධ ඉතා ශක්තිමත්ව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපේකම අපේ හැඟීම උද්දීපනය කරන්න ඕන නිසා අපේ මේ හෙළයන්ගේ අපේ මේ ලේවල තියෙන අපේකම අපේ මේ රාජකීයත්වය හුවා දක්වන්න ඕන නිසා තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක මම මේ ගැන ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් අපේ SL Multitasks YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලගේ යාළුවන්ගේ අතරත් ඔයාලා අලුත් දෙයක් දැන ගැනීමට මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ගේ අතර ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් අපි සමු ගන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක් වේවා.